බීපු මිනිහෙක් සිගරට් බොන බේබදු මිනිහෙක් ළඟින් යනවටවත් අපි නම් කැමති නැහැ. බස් එකට කොට වෙනවටත් කැමති නැහැ. ඒ වගේ බොන මිනිහෙක් බැන්දාට පස්සේ අර කෙල්ල මුළු ජීවිත කාලෙම ඒකත් එක්ක එකට ඉන්න බෑයි. මොන දුකක්ද? බීලා විරි වෙලා ඉන්නේ ඒකට සිහි කල්පනාවක් නැහැ. අර කෙල්ල මොට්ට මොකක් වෙයිද? ගම්වල මිනිස්සු බීලා විරි වෙලා එනකොට උන් හිතන්නේ ඔළුව තමයි ඉන කියලා සරම ඔළුවට ගන්නවනේ. සරම අඳින තැන දන්නේ දඹදිව ගිහිල්ලා එකෙක් බීලා ඉන්දියන් කෑම දිනවනේ චපාති ඉඩලි ඔය වගේ තියෙන චපාති කියන්නේ රොටියක් වගේ එකක්. ඒ වගේ කෑම ගොඩක් තියෙනවා. එකේ බීලා පිඟන් ගොඩට අත දාලා ගත්ත චපාතියක්. දැන් චපාතියට බත් බෙදාගෙන කාලා චපාතිය හොදලා පිඟන් ටිකට තියෙනවා. බොන මිනිහෙන් නම් එපා. චික් සිහි කල්පනාව නැහැ. ඊට පස්සේ ලොකු සභාවක මිනිස්සු ගොඩක් ඉන්න සභාවක බීලා තමන්ගේ ගෑණි හොයාගන්න බැරුව වෙන ගෑණිගේ අතින් අල්ලනකොට එතන ඇවිස්සෙන කේස් වලින් ලැජ්ජයි. ලොකු සභාවක් ඉන්න තැනක බීපු මිනිහ කන විදිහ දැක්කම ලැජ්ජයි. මේ මගේ මිනිහා කියලා කියන්න පුළුවන්ද? බීමනාව කියන්නේ ඇහැලේ පොළ නඩු තීන්දුව ඇහැලේ පොළ කුමාරි හාමිට රජතුමා බීලා ගත්ත තීරණයක්. රජුරෝ පස්සේ කිව්වනේ මං එහෙම නියෝගයක් කළේ නැහැ කියලා. සිංහල ජාතිය විනාශුනේ රාජ පරම්පරාව විනාශුනේ බීමනේ ඉන්නේ. බොන මිනිහෙක් හිටියොත් ඉවරයි. බොන එකෙන් අත්හැර ගන්න බැරි නම් සරණ යන්නද සාරිපුත්ත මහ රහතන් වහන්සේ උන්වහන්සේ සසරේවත් මත්ද්‍රව්‍යයක් අත්දරන්නේ. ඒ තමයි අපේ රහතන් වහන්සේලා. අපේ රහතන් වහන්සේලා සංඝ ගුණ ඊට පස්සේ ඇහුවා මොකද්ද මේ කාටවත් බැඳෙන්නේ නැහැ